මෑ 24 පවත්වන අපේ ඔන්ලයින් චිත්‍ර සම්මන්ත්‍රණය අලුතින් එකතු වෙන දුවදරුවනේ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන්න අපි සූදානම්. වෙසක් මාසෙ වෙනුවෙන් පුංචි පොඩ්ඩක් එක්ක ඇඳපු ලස්සන චිත්‍ර ටිකක් බලමුද? ඔන්න එහෙනම් බලන්නකෝ. වෙසක් සමරන්නේ ඇයි කියලා පුංචි පොඩ්ඩන්ගෙන් ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද? සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බුදුවීම, පිරිනුවම් පෑම කියන මෙන්න මේ තෙමගොල සිහි කරනවා කියලා තමයි යාගේ උත්තරේ වෙන්නේ නේ. එහෙනම් මේ තමයි අපේ පුංචි පුතාලත් එක්ක ඇඳපු වෙසක් මාසෙනුවෙන් ලස්සන චිත්‍ර. ඉතින් ඔන්න ඊළඟ චිත්‍රයත් බලමුද? මේ තමයි බුදුවීම කියන තේමාව යටතේ පුංචි පුතාලා දෝලට කියලා දීපු ලස්සන චිත්‍රය. ඉතින් බලන්නකෝ මේ චිත්‍රේ වර්ණ ගැලපීම, හැඩතල මේ සියල්ලක් එක්කම තමයි අපේ දරුවන් සමග මේ චිත්‍ර කලාව කියන දේ එයාලට හුරු කරන්නේ. ඉතින් ඒ වගේම තෙමගොල කියන තේමාව ඔස්සේ වෙසක් මාසෙනුවෙන් ඇඳපු චිත්‍රයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙත් වර්ණ සංකල්පය, හැඩතල මේ සියල්ලක්ම පුංචි පුතාලත් එක්ක කතාවක් ලෙසින් එයාලට කියලා දෙන අතරේ තමයි අපේ මේ ලස්සන චිත්‍ර පාඩම කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි පුංචි පුතාලා ආසම කොටසක් නේ වෙසක් කූඩු හදනවා. ඉතින් අන්න ඒ වගේ චිත්‍රකුත් අපි ඇඳා. ඒ වගේම පුංචි පුතාලා ආස තව තේමාවක් තමයි වෙසක් කාඩ් නිර්මාණය කියන්නේ. ඉතින් මේ වෙසක් කාඩ් නිර්මාණයකට කරපු ලස්සන චිත්‍රයක් තමයි මේ තියෙන්නේ. චෛත්‍ය, නෙළුම් මල, හඳ මෙන්න මේ හැඩතල අපි එකට එකතු කරගෙන පුංචි දරුවන්ගේ හිතට දැනෙන ආකාරයට තමයි මේ චිත්‍ර අපි අපේ පන්තියේදී අපි නිර්මාණය කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙන්න තියෙනවා ඒ තේමාව යටතේම තවත් ලස්සන චිත්‍රයක්. ඒ වගේම පෙර පාසල් දරුවන් අමතක කරන්නම බැහැනේ. ඉතින් ඒ පුංචි පැංචොත් එක්ක ඇඳපු ලස්සන නෙළුම් මලක් තමයි මේ තියෙන්නේ. මේ වගේ ලස්සන චිත්‍ර අඳින්න ඔබේ දුව හෝ පුතත් ගොඩාක් කැමතිද කියලා අහලා බලන්න. එහෙනම් ඉතින් ඔන්න මැයි මාසේ 24 වෙනි සෙනසුරාදා මම සූදානම් ලංකාවටම පමණක් නෙමෙයි පිටරට ඉන්න අපේ පුංචි දුවා දරුවන්ගේ නොමිලේ චිත්‍ර සම්මන්ත්‍රණය ඔන්ලයින් Zoom හරහා පවත්වන්න. මේක තියෙන්නේ පෙරවරු 9:30ට. ඔන්න ඉතින් චිත්‍ර පොතක්, පාට පෙට්ටියක් මේ උපකරණ ටික සූදානම් කරගෙන පුතාලටයි අම්මලාටයි මේ දෙකොල්ලටම ඔන්න අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තව විස්තර ටිකක් ලබා ගන්න කැමති ඇතිනේ. ඉතින් 071 450 2070 කියන අපේ WhatsApp අංකයට දරුවාගේ නම සහ ශ්‍රේණිය ඉක්මනින්ම WhatsApp කරන්න.